සාදරයෙන් පිළිගන්නවා MRTL එකක් තුනාව අද වීඩියෝ එකට අද කතා කරන්න යන්නේ ගොඩක් ඩිසයිනර්ස්ලට යූස්ෆුල් වෙන ග්‍රේඩියන්ට්ස් ගැන. ග්‍රේඩියන්ට්ස් කියද්දී ඔයාලට දන්නව අනිවාර්යෙන් Photoshop ඩිසයින් කරන කෙනෙක් නම් Photoshop එකේ තියෙන අපිට ග්‍රේඩියන්ට්ස් බලා ගන්න පුළුවන්. ඒවා ඩිෆෝල්ට් Adobe ලා දීලා තියෙන ග්‍රේඩියන්ට්ස්. ඊට අමතරව අපේ ඩිසයින් වලට ලස්සන කරගන්න අපිට පිටින් ඒ කියන්නේ වෙනම ඩවුන්ලෝඩ් කරලා ග්‍රේඩියන්ට්ස් ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Photoshop එකට ඉම්පෝර්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. අද වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද තවත් ගොඩක් ග්‍රේඩියන්ට්ස් අපේ Photoshop එකට ඉම්පෝර්ට් කරගන්න කියලා. මුලින්ම කරන්න ඕන ඔයාලගේ Google browser එක open කරගන්න. මම පාවිච්චි කරන්නේ Chrome browser එක. ඔයාලට පුළුවන් Microsoft Edge ඒ වගේ ඔයාලා කැමති browser එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මෙතන search කරන එක ඔයාලා search කරගන්න ඕනේ. මම ඒක description box එකේ note down කරලා තියන්නම්. ඔයාලට එතනින් ගිහිල්ලා direct මේ link එකට යන්න පුළුවන්. හරි, මම මෙතන search කරගන්නවා resources boy කියලා. ඔයාලා මෙතන search කරගන්න resources boy කියලා search එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ result එකක් බලා ගන්න. හරි, මේ වගේ result එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා යන්න මෙන්න මේ උඩම තියෙන link එකට. ඒක click කරාට පස්සේ ඔයාලට මේ වගේ window එකක් open වෙයි. මේ තියෙන්නේ අපේ gradients download කරන website එක. ඉතින් මේකේ gradients විතරක් නෙවෙයි text effect, mockups ඒ වගේම ගොඩක් දේවල් බලා ගැනීම හැකියාව තියෙනවා. මම මෙතන search කරගන්නවා. මෙතන search bar එකේ gradients කියලා. මෙන්න මේ විදිහට gradients කියලා මම මෙතන search එකක් දා ගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් gradients. ඒ කියන්නේ අපේ designs වලට අපිට මේවා gradients apply කරන්න පුළුවන්. අපිට default එන්නේ gradients බොහොම පොඩි ප්‍රමාණයක්. ඉතින් ඔයාලා දන්නවා golden gradients එක කියන්නේ golden අපිට client කෙනෙක් කියනවා මේකට මේ text එකට මට gold color එකක් ඕනි කියලා. ඉතින් ඔයාලා කරන්නේ අනිවාර්යෙන් Google එකට ගිහිල්ලා gold background එකක් අරගෙන text වලට clip in mask කරනවා. එහෙමත් නැත්නම් අර අපි default color palette එකෙන් ඒක හදනවා. නමුත් දැන් එහෙම කරන්න ඕනේ නැහැ. අපිට මේ හැම එකටම silver, gold, sunset gradients තියෙනවා, green ඒ වගේ මෙතන ගොඩක් gradients මෙයාලා දීලා තිනවා. මේ හැම එකක්ම වලට free access කරන්න පුළුවන්. ඉතින් මම description එකේ link එක දාලා තියෙනවා. එතනින් ගිහින් මේ website එකට ගිහලා download කරගන්න. මම ඔයාලට example එකක් පෙන්නන්න. මෙන්න මේ විදිහට gradient එකක් තෝරගන්නම්. මෙන්න මෙතන green gradient කියන එක මෙතන මම select කරලා download කරගන්නම්. ඔයාලා මෙන්න මෙතන ඕන gradient එක මෙතන select කරන්න. ඊට පස්සේ පල්ලෙහාට ගියාම ඔයාලට පුළුවන් මෙතන free download කියලා button එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ button එක click කරන්න. ඊට පස්සේ ඔයාලගේ computer එකට මේක download කරගන්න පුළුවන්. මම මෙතන desktop එක select කරලා save එකක් දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම save කරපු එක මෙතන පෙන්නනවා desktop එකේ. හරි, මේක zip file එකක් තමයි open වෙන්නේ. මම මේක හරි මෙතන desktop එකේ මෙතන extract කරගන්නවා මේක මගේ zip file එක. ඔයාලා WinRAR හෝ ඕනම extract file zip file extract කරගන්න ගමන් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන lazy විදිහට මම extract කරගත්තා. හරි, ඔයාලට පුළුවන් මේ වගේ resources boy gradient folder එක බලා ගන්න. ඒක double click කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන gradient එක බලා ගන්න පුළුවන්. හරි, දැන් බලමු කොහොමද මේක Photoshop එකට import කරගන්නේ කියලා. හරි, මම දැන් Photoshop එකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද මේ gradients අපේ Photoshop එකට import කරගන්නේ කියලා. මම මෙතන create new ගිහිල්ලා මෙතන මම new document එකක් create කරගෙන මම පෙන්නන්නම් මේකේ මුලින්ම default එන gradient set එක. ඔයාලා දන්නවා Photoshop එකේ අපිට default design කරන්න text වලට shape වලට දාන්න මෙතන gradients දීලා තියෙනවා. ඊට අමතරව අපිට add කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට gradients වලට ගියාම බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බොහොම සුළු ප්‍රමාණයක් තමයි gradients පෙන්වන්නේ. ඉතින් අලුත් version නම් මේක categorize කරලා තියෙනවා. අලුත් version වල මීට වඩා බලා ගන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය දේ මෙතන නැහැ. නැති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒව download කරලා දා ගන්න ඕනේ. බලමු දැන් මෙතෙන්ට මේ gradients වලට අමතරව කොහොමද අපි download කරපු green gradient එක මෙතෙන්ට apply කරගන්න කියලා. ඒක කරන්න මුලින්ම ඔයාලා මෙතන යන load කියන එකට ගියාම මෙන්න මේ විදිහට ඔයාලගේ browser එක open වෙයි. ඊට පස්සේ ඔයාලා මෙතන desktop එකට යන්න. ඔයාලා ඒ කියන්නේ download කරලා extract කරගත්ත file එක තියෙන අන්න එතනට යන්න ඕනේ. මම මෙතන desktop එකට දැම්ම නිසා desktop එක මෙතන තෝරනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් අපේ folder එක. ඒක double click කරලා open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන
අපිට බලා ගන්න පුළුවන් gradient file එක. මෙන්න මෙතන effect file එක තමයි එන්නේ. හරි ඒක ක්ලික් කරලා මෙතන load කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට අන්නේ green gradients ටික apply කරගන්න. මෙන්න මේ විදිහට අපි import කරගත්ත gradients දැන් ඔයාලට එක ක්ලික් එකකින් මේ වගේ දාන්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සන gradient තියෙනවා. මේ ඔක්කොම ඔයාලට free හම්බෙන්නේ. ඒ වගේම green විතරක් නෙමෙයි orange ඒ වගේම golden silver gradients ඒ වගේ ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කරලා බලන්න අනිවාර්යෙන් මේක වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් දන්නේ නැති යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. channel එක ගැන අදහස් පල්ලෙහා comment section එකෙන් comment එකක් දාගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ useful episode එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.